1. මුනිදාස සඳතැන්න අන්තිම ශක්තිය බිඳුවත් යොදවමින් දිනෙත් විවර කළා. ඇස්පියන් විවර කරන්න දරාපු මහන්සිය අපතෙගියේ නෑ. එහෙම හිතුනේ තමන් වෙතම යොමු වෙලා තිබුණු දුවගේ දෙනෙත දැක්කම. මුනිදාසගේ හිතට ආවේ දරාගන්න අමාරු තරමේ දුකක්. ඒ දුක වේදනාවක් වගේ යටිතල්ල රිදවමින් මතුවෙලා උගුර හිර කරමින් පපුව දිහාට පැතිරෙනවා මුනිදාසට තේරුණා. හරියටම ඒත් එක්කම පපුවේ හරි මැදින් ආයෙමත් සුපුරුදු වේදනාව මතුවුණා. තාත්තා තමන්ට ඉතිරි වෙලා හිටපු එකම නෑදෑයා. නෑ, මේ ලෝකේ විශ්වාස කරන්න පුළුවන්කම තිබුණු එකම මනුස්ස ප්‍රාණියා තාත්තා. ඒ මනුස්ස ප්‍රාණියා තව පැය කිහිපයකින් අප්‍රාණික වෙන්න නියමිතයි. වෛද්‍යවරු කිව්වේ ක්‍රමයෙන් තාත්තගේ හදවත අක්‍රිය වෙමින් පවතින බව. කාලයක් තිස්සේ තිබුණු වකුගඩු රෝගය ක්‍රමෙන් තාත්තගේ ජීවය පැහැර ගනිමින් සිටින බව වරංගනා දැනගෙන හිටියා. ඊට කලින් මේ රෝගයම වරංගනාගේ අම්මවත් පැහැරගෙන ගිහින් තිබුණු නිසා. මොනවා කරන්නද? පොළොවත් එක්ක හැප්පෙනවා ඇරෙන්න මුනිදාසලට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. මුනිදාස දක්ෂ ගොවියා. කසාද බැන්දේ ගමේ ලස්සනම කෙල්ල සිරිමලි. මුනිදාසට දුවෙක් දෙන්න කවුද අකමැති වුණේ? හොඳ ධෛර්යවන්ත කොල්ලා. ගමේ වැඩිහිටියෝ හැමෝම මුනිදාස ගැන කිව්වේ හොඳ විතරමයි. ඉඳලා හිටලා රහමෙර බිව්වත් ඉතින් ගානට. මොකක්ද ඒකේ ඇති වැරැද්ද? මුනිදාසට ජීවිතයේ අරමුණු තිබුණා. බොහොම පිළිවෙල ජීවිතයක්. හොරයක්, බොරුවක්, වංචාවක් නැති සම්මා කර්මාන්තයක්. ගොවිතැන වගේ. ගුණ යහපත් පවුල් ජීවිතයක්. ආදරේම මත පදනම් වුණු නිවුණු සනසුණු අවසන් කාලයක්. ඒත් මේ සේරම අරමුණු හොරු අරගෙන ගියා. ගමේ එකා දෙන්න අසනීප වෙනකොට වකුගඩු රෝගේ අපේ ගමටත් ඇවිත් කියලා හැමෝම කියන්න ගත්තා. සෞඛ්‍ය නිලධාරී මහත්තුරු ඇවිත් ලෙඩ වෙච්ච අයගේ ජීව සාම්පල අරගෙන ගියා. ගොඩක්ම අමාරු වෙච්ච අය ඉක්මනින් ඉස්පිරිතාලවලට ගියා. ආයෙම ආවේ නෑ. ඊළඟට අමාරු වෙච්ච අය ඊළඟට ඉස්පිරිතාලේ ගියා. ඔය විදිහට ඉතින් රෝග ලක්ෂණ ආවොත් මරණය නියතයි වගේ තැනක ගම්මු හිර වෙලා හිටියා. මොකද කරන්නේ? වතුර නොබී ඉන්නද? ගොවිතැන නොකර ඉන්නද? එක කාලවලට එක අය එක කතා කිව්වා. ආසනික්, බැරලෝහ, රසායනික පෝර, කාබනික පෝර, ග්ලයිෆොසේට්, අරක මේක. ඒත්
ගමෙන් එකා දෙන්න නොයන ගමන් ගියා. රෝගයට විසඳුමක් ලැබුණේ නෑ. ඒ අතර ගමට යාපද කැලෑයිඩම් එක එක සමාගම්වලින් අයිති කරගත්තා. එක යායට කැවැන්ඩිෂ් වැවුණා. දුම්කොළ වැවුණා. ගම්මුන්ටත් රස්සා ලැබුණු නිසා කවුරුවත් මොකුත් කිව්වේ නෑ. ගම්මු ජීවත් වුණා. ලෙඩ වුණා. මැරුණා. ඉතිරි වෙච්ච එවුන් කොහොම හරි ජීවිත ගැට ගහගෙන ගියා. මුනිදාසත් මේ සේරම බලාගෙන හිටියා. ඔව්, ඒ සිරිමලීගේ ඇඟ පිපිහලු වෙන්න ගන්නකල්. මුලින්ම හිතුවේ මේ සුදුමැලි වෙන්නේ දරුවා එක්ක නැහිලා කුඹුරේ වැඩටත් නහින නිසා කියලා. සිරිමලී නම් කිව්වේ ගෑනු වෙච්ච අපට මේවා මහ දේවල් නෙමෙයි කියලා. අව්ව, පින්න, ඌස්නේ. ඔය එක එක හේතුත් කිය හිටියා. අන්තිමට කන්න බැරි වෙන්න ගත්තා. මුනිදාස මාළු අල්ලන්න අකමැති නිසා ඉන්දරේ අල්ලපු මාළු මැරුණට පස්සේ ගෙදර ගෙනත් සිරිමලීට දුන්නා. අන්තිමට කකුලුත් ඉදිමෙන්න අරගෙන මුත්‍රා මාරුණාට පස්සේ ඉස්පිරිතාලේ අරන් ගියා. එතනදි තමයි දැනගත්තේ 70%කින් විතර වකුගඩු අක්‍රිය වෙලා කියලා. එතකොට මුනිදාසගේ සිරිමලීගේ වරංගනාවිට යන්තම් අවුරුදු 5ක් වෙන්න ඇවිත්. මුනිදාස හිඟුරක්ගොඩ ඉස්පිරිතාලෙට උදේ හවා ගියේ පුංචි දුවවත් වඩාගෙන. ගම් දෙකකට එහා දියතල්ලෙගම මුනිදාසගේ අක්කා හිටියා. ඒත් මුනිදාස කැමති වුණේ නෑ වරංගනාව මොහොතකටවත් තමන්ගේ නෑත් කරන්න. බැරි ගාති කෑම ටිකකුත් උයාගෙන උදේ හවස දවස් ගාණක් ඉස්පිරිතාලෙ ගියා. අන්තිමට දොස්තරලා කිව්වේ සිරිමලීගේ ඉන්ද්‍රිය පද්ධති කීපයක්ම වකුගඩුත් එක්කම අක්‍රිය වෙමින් යනවා කියලා. මුනිදාස කිව්වේ කොළඹ යවලා හරි සනීප කරගනිමු කියලා. ඒත් දොස්තරලා ඒකට වැඩිය උනන්දුවක් දැක්ුවේ නෑ. පළමු කිව්වා. එදා නම් මුනිදාස ගෙදර ඇවිත් හොඳටම බිව්වා. තාත්තා කවපු බත් කටවල් දෙකක් ගිල්ල පුංචි වරංගනා මහන්සියටම පැදුරට වැටිලා නිදාගත්තා. මත් වෙලා හොඳ සිහිය අහිමි කරගත්ත මුනිදාස මෙච්චර කල් හෙලන්න බැරිව තිබුණු කඳුළු ඔක්කොම හෙලන්න ගත්තා. උදේ වෙද්දී ආයෙමත් බතක් එළවලුවක් උයාගෙන දරුවාවත් කරපින්නගෙන ඉස්පිරිතාලෙ ගියා. සිරිමලි කැහුටු ගැහිලා ඇඳට වෙලා ඔහේ බලාගෙන හිටියා. කොළඹ යවලා සනීප කරන්නයි හදන්නේ කියලා මුනිදාස කිව්වම සිරිමලි hina වුණා. ඒ හිනාවේ බලාපොරොත්තු තිබුණේ නෑ. ගමේ කී දෙනෙක් එහෙ මෙහෙ ගියාද මුනිදාස අයියේ? වැඩක් වුණාය. මම කැමති මෙතනම ඉන්න. සිරිමලි කිව්වේ එහෙම. හවසෙන්නම් කියලා මුනිදාස දුවත් එක්ක ගෙදර ගියා.
ආයෙම එනකොට සිරිමලී යන්න ගිහින්. එදා තමයි මින්නේරී කැකුණාගම ගොවි රජ්ජුරුවෝ ඉපදුනේ. සිරිමලීගේ මළගේ කරන්න මුනිදාසට වත්කම් තිබුණේ නෑ. ගොවියා කියන්නේ හැමදාම හිඟන්නා. සතෙන් සතේ එකතු කරලා තිබුණු ටිකත් ඉස්පිරිතාලේ බඩ ගාන්නයි. සිරිමලීගේ බෙහෙත් හේත්වලටයි පෝෂ්‍යදායී කෑමවලටයි ඉවර වුණා. ඒ නිසා මුනිදාස කුඹුර උකසට තිබ්බා. ඒ ගත්ත සල්ලි වලින් සිරිමලීගේ අවසන් කටයුතු කළා. අන්තිමට ඉතුරු වෙච්ච සොච්චමෙන් කෙල්ලට ගවුමකුයි පුංචි වීදුරු වලලු ටිකකුයි අරගෙන ආවා. නෙස්ටමෝල් ටින් එකකුත් එක්ක. සිරිමලී පස්වලට යට කරපු දවසට පහුවදා මුනිදාස ගමේ ප්‍රජාශාලාවට ගිහින් පත්තර කියවන්න ගත්තා. වකුගඩු රෝගය ගැන ඇහැ ගැටුණු හැමදේම කියෙව්වා. මාසයක් විතර යනකොට මුනිදාස වකුගඩු රෝගය ගැන තරමක දැනුමක් ඇති කරගෙන තිබුණා. මුනිදාස ඊට පස්සේ තමයි ගමේ මිනිස්සුන්ට කියන්න ගත්තේ වකුගඩු රෝගයට පිළියම් හොයන්න බලධාරීන්ට කියමු කියලා. ඒ විදිහට ඇති කරගත්ත ගම්වැසි එකමුතුව සැරින් සැරේ පොළොන්නරුවේ ප්‍රාදේශීය ලේකම්තුමා, දිසාපතිතුමා වගේම දේශපාලකතුමාලවත් මුණ ගැහෙන්න ගිහින් තිබුණා. ඒ අතරේ මුනිදාස අඳේට වගා කළා. සිරිමලීගේ නෙළුම් පෙති ඇස් ඒ වගේම උරුම කරගෙන මේ ලෝකෙට ඇවිත් හිටිය පුංචි වරංගනා එක මොහොතකටවත් තනි කළේ මුනිදාස නෙමෙයි. උදේ නැගිටලා බතක් කුයලා වත්තෙන් කඩාගත් එළවලුවක් හදලා වරංගනාට කවලා වරංගනාව ඉස්කෝලේ එක්ක ගිය මුනිදාස ඊට පස්සේ කෙලින්ම ගියේ කුඹුරට.